අද සමාජයේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය. මේකෙදි වෙන්නේ වාගේ ජොයින්ට්ස් එකක් හෝ කිහිපයක් වාගේ වේදනාවක් ඇති වෙන්න ගන්නවා. ඉතින් මේක සංදිවල ඇති වෙන ප්‍රධාන තත්ත්වයක්. ඉතින් කාලයත් සමග ඔයාගේ සංදි ගෙවි යාම නිසා සංදිවල තියෙන කාටිලේජ් එක ගෙවි යාම නිසා මේ ආර්ත්‍රයිටිස් තත්ත්වය එන්න ගන්නවා. ඒකෙදි ඔයාලට ප්‍රධාන වශයෙන් එන්න පුළුවන් ආස්තරයිටිස් තත්ත්ව තමයි ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්ව තමයි ප්‍රධාන වශයෙන් ධනිස් දෙකේ එනවා. මොකද ධනිස් දෙක තමයි වැඩිම බර වැටෙන සංදි දෙක සහ වැඩිම චලනය වෙන සංදි දෙක. මේකෙදි ඔයාට ධනිස් වල වේදනාවක් ඇති වෙනවා කාටිලේජ් එක ගෙවි යාම නිසා ඇතිලෙම නිසා මේ ධනිස් වල තියෙන ආතරයිටිස් තත්ත්වය එන්න පුළුවන්. අනිත් එක තමයි වාගේ කුකුලට සංදියේ ආතරයිටිස් තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මේකත් චලනය වෙන නිසා. ඒ වගේම තමයි කොඳුරට පෙළියේ ආතරයිටිස් තත්ත්වය එන්න පුළුවන්. කොඳුරට පෙළ අතර තියෙන අස්තිවල කාටිලේජ් එකේ යාම නිසා එතනදී වාට වයසත් එක්ක මේ වේදනාව එන්න පුළුවන්. ගොඩක් වෙලාවට බෙල්ල ප්‍රදේශයේ හෝ පහළ ප්‍රදේශයේ වාට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි අත්වල ආතරයිටිස් තත්ත්වය එන්න පුළුවන්. අත්වල තියෙන ජොයින්ට්ස් වල. ඉරිවල ජොයින්ට්ස් එහෙම නැත්නම් වැලමිට සංදියේ මැනික් කටුව සංදියේ වාට ආතරයිටිස් තත්ත්වය ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම උරහිස් කැක්කුම උරහිස් ආතරයිටිස් තත්ත්වයකදී උරහිස් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයත් මෙන්න මේ වගේ ආතරයිටිස් නැත්නම් සංදිවල වේදනාවෙන් පෙළෙනවා නම් මේක ඔයාට මෙතෙක් කල් ඔයාලා සුව වුණේ නැත්නම් කියන්නේ බටහිර ඖෂධ මගින් කාලයක් තිස්සේ කොච්චර බෙහෙත් දුව සුව වෙලා නැත්නම් ඔයාලට නිසි ආයුර්වේද ප්‍රතිකාර මගින් කෙටි කාලයක් තුළ මම මේක සුව කරලා දෙනවා. අපේ ආයුර්වේද ඖෂධ මගින් ඔයාලට මේක සුව කර ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන රෝග ලක්ෂණ වලින් ඔයත් පෙළෙනවා නම් ඔයාගේ රෝග ලක්ෂණ ටික 072 587 35 62 ෆෝන් නම්බර එකට WhatsApp මැසේජ් එකක් දැම්මොත් ඔයාට පුළුවන් අගස්තියර වැදමැදුරට ඇවිල්ලා ආයුර්වේද ප්‍රතිකාර ඩොක්ටර් රෝහාන්ගෙම ලබා ගන්න.